පරණ උපමා කතාවක් තියෙනවා. එක ගඟක් ළඟ ගමක් තිබුණා. හැම අවුරුදු කීපයකට වරක්ම ඒ ගඟ පිටාර ගැලුවා. ගෙවල් විනාශ වුණා. ඒ ගමේ හිටපු පරණ මිනිස්සු තරුණයන්ට හැමදාම කියනවා ගඟට ගොඩාක් ළඟින් ගෙවල් හදන්න එපා කියලා. නමුත් කාලය ගත වෙද්දී ගඟත් සංසුන් වුණා. තරුණයෝ hina වුණා. පරණ මිනිස්සු හරි බයයි. ඒත් දැන් කාලේ හරි වෙනස්. තාක්ෂණෙත් හරි දියුණුයි තරුණයෝ කිව්වා. ඉතින් එයාලා තවත් ගඟට ළඟින්ම ගෙවල් හැදුවා. තවත් කාලයක් යද්දී අර පරණ මිනිස්සු මැරිලා ගියා. දැන් කතාවක් කියන්නවත් කවුරුත් නැති වුණා. හැමෝටම ගඟේ හැටි මතක නැති වුණා. ඔන්න එක රැයක ගඟ ආපහු ඇවිත් මුළු ගමම යට කරලා දැම්මා. ඉතින් සමාජයක් විනාශ වෙන්නේ ලෙව් ගිනි නිසා නොවේ. ගම් වතුර නිසාත් නොවේ. අතීත මතකයන් ගින්නෙන් විනාශ වුණාම. A society begins to collapse not when trees burn but when memory burns. ශ්‍රී ලංකාවේ මිනිස්සු ගස් වලට ගරු කරන්න පුරුදු වෙලා හිටියා. ජයශ්‍රී මහා බෝධිය අපට ගහක් විතරක් නොවේ. ඒක මතකයක්, සංස්කෘතියක්, පරම්පරා ගණනාවක් එකට සම්බන්ධ කරන නිහඬ පාලමක්. සමහර විට ඒ නිසාම වෙන්න ඇති අපි පරණ මිනිස්සු ගහක් කපන්නත් කලින් දෙපාරක් හිතුවේ. මොකද ගස් කියලා කියන්නේ පොළව මත මතකය තියාගෙන ඉන්න ජීවීන් කොටසක්. මට මේ මා පසුපසින් තියෙන ගහ හම්බ වුණේ දවසක් මේ පාරෙන් ඇවිදගෙන යන අතරේ. මේ ගහ ගෙන්නකට අහු වෙලා ආයෙ දළු දාන්නේ නැහැ. ඒත් මේ ගහ තවම මැරිලා නැහැ. මේ ගහ ළඟ මේ පළාතේ කවුන්සිල් එකෙන් දාපු පොඩි දැන්වීම් පෝරුවක් සවි කරලා තියෙනවා. ඒ 1969 මේ පළාතට බලපාපු ලැබ් ගින්නක් ගැන. ඒ තමයි මම ඉපදුණු අවුරුද්ද. මම එදා ගෙදර ගිය ගම මේ ගින්න ගැන තොරතුරු හොයා බැලුවා. එදා වික්ටෝරියා ප්‍රාන්තය පුරා ඒ ගින්න පැතිරිලා තිබුණා. ගස් 100,000 ගණනක් එකම දවසේ ඇවිලුණා. එදා දහස් ගණන් සත්තු මැරුණා. ගෙවල් විනාශ වුණා. මිනිස්සුත් මැරුණා. එදා බටහිර වික්ටෝරියාවේ තනබිම් කළු ගින්නකින් අලු දූවිලි වෙලා ගියා. අද ගෙවල්, පාරවල්, shopping centers තියෙන මේ පොළව එදා ගින්නෙන් දුවපු මිනිසුන්ගේ බිය තාම දන්නවා. මගේ පිටුපසේ තියෙන මේ ගහත් ඒ දවස දැකලා ඇති. එදා 1969 දී වික්ටෝරියා ප්‍රාන්තයේ ගින්නෙන් දැවුණු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 2500කටත් වැඩි. ඒ කියන්නේ ලංකාවේ මුළු භූමි ප්‍රමාණය 4%කට ආසන්න ප්‍රමාණයක්. හිතන්න ලංකාවේ නම් මුළු කුඩා දිස්ත්‍රික්කයක්ම එදා ගින්නෙන් අළු වෙලා වගේ. එදා ඒ ගින්න ගස් විතරක් නොවේ. කුඩා රටක් වගේ විශාල භූමි ප්‍රමාණයක් මතකයක් බවට පත් කළා. එතකොට එක පාරටම මට හිතුණා ගස් මිනිසුන්ට වඩා මතක තියාගෙන ඉන්නවා නේද කියන කාරණය. අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපිට තොරතුරු වැඩි ඒත් මතකය අඩුයි. අද මිනිස්සු විනාශයක් වුණත්, අපරාධයක් වුණත්, දේශපාලන බොරුවක් වුණත් දවස් දෙකකින් අමතක කරලා දානවා. සත්‍යකින් අලුත් ඩ්‍රාමා එකක් ආවහම පරණ දේවල් අතුරුදහන් වෙලා යනවා. ඒ නිසාම සමහර මිනිස්සු ඉතිහාසය ගැන කතා කරන අයට hina වෙනවා. අයියෝ, ඔයා 2500ක් ගැන ආයෙත් කියවනවා. දැන් අපි කතා කරන්න ඕනේ 76 සාපය ගැන. පරණ දේවල් අමතක කරලා ෆෝවර්ඩ් වෙන්න. මොකද ග්ලෝබල් විලේජ් එකට ලෝකල් හිස්ටරි වැඩක් නැහැ. ඒ අය අපිට කියලා දෙන්නේ ඒ විදිහට. ඒත් මට හිතෙන විදිහට මතක නැති ග්ලෝබල් විලේජ් එකක් ඇත්ත
ඇත්තටම විලේජ් එකක් නොවේ. එතන තියෙන මෙමරි ලොස් එකක්. සමහර වෙලාවට මට හිතෙනවා අපි ඕනවට වඩා නවීකරණය වීම නිසා අපේ මතකය අඩු වෙලාද කියලත්. මීට කාලයකට කලින් ලංකාවේ කතාවක් පැතිරුණා. ඒ තමයි අපේ මිනිස්සුන්ට ඕනම දෙයක් මතක තියෙන්නේ සතියයි කියන කාරණය. කවුරු කිව්වත් නැතත් ඒ කතාව ඇත්තනම් ඒක හරි භයානකයි. මේ ගහට කටක් නැහැ. ඒත් බලන්න අවුරුදු 57කට කලින් ගින්නට හසු වෙලත් මේ ගහේ පිලිස්සුම් තුවාල අදටත් ජීවමානයි. ඇත්තටම මේ ගහ මිනිසුන්ට වඩා ඉතිහාසයක් දරාගෙන ඉන්නවා. ගින්න ඉවර වෙලා දැන් දශක 6කටත් ආසන්නයි. හැබැයි මෙහෙම හිතන්න. ගහක් මතක තියාගන්න දේවල් අපි අමතක කරනවා නම් අපි දියුණු වෙලාද? එහෙම නැත්නම් ඩිස්කනෙක්ට් වෙලාද? මට හිතෙනවා ජීවිතයේදී සිදුවන සිදුවීම් වලට සාක්ෂි දැරීම හරිම වැදගත් කියලා. මොකද අපි S2 දැකපු දේවල් පොත්වල තියෙන කරුණු වලට වඩා වෙනස්. ගින්න, යුද්ධයක්, දුර්භික්ෂයක්, ආර්ථික කඩාවැටීමක්, දේශපාලන වංචාවක්. මොකද ඒ දේවල් ලයිව් එක්ස්පීරියන්ස් එකක් වුණාම මිනිස්සු වෙනස් වෙනවා. ඒ නිසාම වැඩිහිටි එහෙම නැත්නම් මහලු මිනිස්සු කියලා කියන්නේ ඇත්තටම ඇවිදින පුස්තකාල. මේ කියන්නේ දේශපාලනය ගැන නොවේ. පරිසරයත් එක්ක බද්ධ වුණු වැඩිහිටියෝ ගැන. අප්‍රිකානු කියමනක් තියෙනවා. මහලු මිනිසෙකුගේ අභාවය හරියට පුස්තකාලයක් ගිනිබත් වුණා හා සමානයි. මොකද මතකය කියන්නේ දැනුමම එහෙම නැත්නම් ඉන්ෆර්මේෂන් නොවේ. මතකය කියන්නේ ප්‍රඥාවට. අද අපි ග්ලෝබල් විලේජ් එකක් එහෙම නැත්නම් විශ්ව ගම්මානයක් ගැන කතා කරනවා. එක අතකින් ඒ සංකල්පය හරි ලස්සනයි. මුළු ලෝකයම එකට සම්බන්ධ වෙලා කනෙක්ට් වෙලා. ඒත් මුලක් නැති විශ්ව ගම්මාන හරිම භයානකයි. මොකද ගහක් අහස සිප ගන්න කලින් ඒ ගහේ මුල් පොළවට ඇදෙන්න ඕනේ. තමන්ගේ ගම අමතක කරපු මිනිසෙක් අන්තිමට තමන්වම අමතක කරගන්නවා. තමන්ගේ ඉතිහාසය අමතක කරන රටක් ආපහු වලටම වැටෙනවා. ඒ නිසා ඉතිහාසයට ආදරය කරන මිනිස්සුන්ට කවදාවත් hina වෙන්න එපා. එයාලා පසුගාමියෝ නොවේ. එයාලා තමයි මෙමරි කීපර්ස්ලා. ඒ කියන්නේ මතකය ගැන මතක තියාගෙන ඉන්න පුද්ගලයෝ. සමහර වෙලාවට මිනිස්සුන්ට ඉතිහාසය කනෙක්ට් කරගන්න බැරි වෙන්නේ දැනුම නැති නිසාම නොවේ. ඒ අය ගෝත්‍රික දේශපාලන විෂට ගොදුරු වෙලා ඉන්න නිසා. එහෙම වුණාම අපි කැමති පාර්ශවය වැරදි කළත් අපට ඒ වැරදි මතක නැති වෙනවා. අපි අකමැති පාර්ශවය කරපු හොඳ දේවලුත් අපට පේන්නේ නැතුව යනවා. ඒ වෙලාවට සත්‍යයට වඩා අපේ ඩෙන්ටිටි එක, ඒ කියන්නේ අනන්‍යතාවය ලොකු වෙනවා. ඒ නිසාම ඉතිහාසයේ රිපීට් වෙන්න පටන් ගන්නවා. එකම මිස්ටේක්ස්, එකම ස්ලෝගන්ස්, එකම ඉමෝෂනල් ට්‍රැප්ස්. මේ ගහ මට හරි අපූර්ව පාඩමක් ඉගෙනුවා. ඒ තමයි මහා ලැබුගින්නකින් පස්සෙත් තාමත් මේ ගහේ කොටසක් හරි හිටගෙන ඉන්නවා. අතීතය මතක තියාගෙන කෝපයෙන් නොවේ, නිහඬව. සමහර වෙලාවට අධ්‍යාත්මික දියුණුව කියන්නේත් ඒකම වෙන්න ඇති. අතීතය අමතක නොකරන අතරම වෛර නොකර ජීවත් වීම කියලා කියන්නේ අද බොහෝ දෙනෙක්ට ඇඟිල්ලෙන් ඇනලවත් කියලා දෙන්න බැරි පාඩමක්. කලින් කිව්වා වගේම අද ලෝකයේ වේගය හරිම වැඩි. පැයෙන් පැයට එන ට්‍රෙන්ඩිං ටොපික්ස් අපේ කලෙක්ටිව් මෙමරිය විනාශ කරලා දානවා. ගංගාවලටත් මතක තියෙනවා. ඒත් මේ ගස්වලට
තවම මතකයි. අපි වැටක් නැති රටක් ගැන කතා කරපු වීඩියෝ විදී කීවා වගේම මේ මහ පොළොවටත් තවම මතක තියෙනවා. ඒ වීඩියෝවත් අනිවාර්යයෙන්ම නරඹන්න. ඒත් අපේ මතකය මොන වගේද? ඉතිහාසය අමතක කරන මිනිසා අනාගතයත් අහිමි කරගන්නවා. ඒ නිසා ඊළඟ වතාවේ මහලු මිනිස්සේ පරණ කතාවක් කියනකොට ඉතිහාසයට ආදරය කරන කෙනෙක් ජන කතා ගැන කියනකොට එයාලා බෑක්වර්ඩ් කියලා හිතන්න එපා. එයාලා තමයි ගින්න ආපසු එන්න පුළුවන් බව කලින්ම දැකපු මිනිස්සු. මේ ගහ මට තවත් දෙයක් මතක් කරලා දුන්නා. ඒ තමයි මිනිසුන්ට දුක්ගිනි හරි ඉක්මනට අමතක වෙනවා. ඒත් ගස්වලට ලැබුගිනි ලේසියෙන් අමතක වෙන්නේ නැහැ. ඉතිහාසය අමතක වෙච්ච જાතියක් ඕනම දෙයකට නම්මා ගන්න පුළුවන්. ඇත්තටම the most dangerous disaster is not the fire but forgetting the fire. ලොකුම විනාශය ලැබුගිනි ගම් වතුර කැරලි කෝලහල හෝ යුද්ධ නොවේ. ඒවා සිදු වූ බව අමතක කිරීමයි. ඉතින් ජයශ්‍රී මහ බෝධිය අවුරුදු 2500කටත් වැඩිය මිනිස්සු මතක තියාගෙන ආවේ ග්ලෝබල් ට්‍රෙන්ඩ් එකක් නිසා නොවේ. ඒකට රූට් එකක් තිබුණු නිසා. ශිෂ්ටාචාරයකට තාක්ෂණය විතරක් ප්‍රමාණවත් නැහැ. ඉතිහාසයකුත් තියෙන්න ඕනේ. සිංහලෙන් කිව්වොත් සිවිලයිසේෂන් එකකට ටෙක්නොලොජි එක විතරක් ප්‍රමාණවත් නැහැ. මෙමරි එකක් ඕනේ. ඉතින් හිතන්න වෙදින්න. හමු යමු තවත් වීඩියෝවකින් ළඟදීම. නැවත හමු වෙන තුරු ශිවාච සුන්දරාච බබතු තේ ජීවන යාත්‍රා යහපත් සුන්දරද වේවා ඔබගේ ජීවන ගමන.